ඔයාලට මම දැන් පෙන්වන්න හදන්නේ Euro USD එකේ මම දැන් ගත්ත ට්‍රේඩ් එන්ට්‍රි එක. ඉතින් මම මෙන්න මෙතනින් තමයි ට්‍රේඩ් එන්ට්‍රි එක ගත්තේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම ගත්තේ ට්‍රේඩ් එන්ට්‍රි එක ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධව තමයි අරගෙන තියෙන්නේ. එතකොට මේක රිස්ටෝර්ඩ් රේෂියෝ එක මම 1.2.75ක් තියාගෙන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අද දින ඔක්තෝබර් 28 වෙලා පස්වරු 2:29යි. ඉතින් මම මේකෙදි හය ටයිම් ෆ්‍රේම් එක ඇනලයිස් කරේ කොහොමද? ඒ වගේ මම මේකෙදි එන්ට්‍රි එක ගත්තේ කොහොමද කියන දේවල් ගැන මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මොකද මේ වීඩියෝ එකෙදි මම හයි ටයිම් ෆ්‍රේම් එක ඇනලයිස් කරේත් කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා. මම මේකෙදි ගත්තේ මුලින්ම මෙන්න මේ 4 hour කියන ටයිම් ෆ්‍රේම් එක මගේ හය ටයිම් ෆ්‍රේම් එක විදිහට. ඉතින් අපිට පේනවා 4 hour එකෙත් අපි ගත්තොත් සැප්තැම්බර් 17 ඉඳන් මෙන්න මේ ඩවුන් මූවමන්ට් එක තමයි මාකට් එකේ ගිහිල්ලා තියෙන්නේ. හරිද මාකට් එක මෙන්න එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ වට පේනවා ඇති දැන් කියන්නේ ෂෝට් ටර්ම් ගත්තොත් මෙන්න මෙතන ඉඳන් කියන්නේ අපි ගත්තොත් ඔක්තෝබර් 22 ඉඳන් ඔක්තෝබර් 28 ඒ කියන්නේ අද දක්වා නිකන් මෙන්න මගේ පොඩි අප් මූවමන්ට් එක තමයි මාකට් එක ගිහිල්ලා තියෙන්නේ. හරිද? මෙන්න මේ අප් ට්‍රෙන්ඩ් එකේ තමයි මාකට් එක ගමන් කරලා තියෙන්නේ. එතකොට මේ අප් ට්‍රෙන්ඩ් එක මේ යන 4 hour එකේ මේ දින 6ක් තිස්සේ යන මේ අප් ට්‍රෙන්ඩ් එක ඒ කියන්නේ මෙන්න මේ අප් මූවමන්ට් එක අපි දන්නවා 15 මිනිත් වලට වගේ ගියාම හොඳ ට්‍රෙන්ඩ් එකක් විදිහට බලා ගන්න පුළුවන්. අන්න ඒ නිසා මම යනවා 15 මිනිත් chart එකට. හරිද 50 මිනිත් chart එකට ගියාම අපිට ඔන්න අප් ට්‍රෙන්ඩ් එක මාක් කරගන්න පුළුවන්. ඔයාලට පැහැදිලිව පේන අපි ඕන තරම් chart වල අප් ට්‍රෙන්ඩ් මාක් කරලා තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලට පේන ඇති මෙන්න මෙතනින් අපිට මෙන්න මෙතන බලන්න හොඳට. මෙන්න මෙතනින් අපිට හයි එකක් හයි ලෝ එකක් මාක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මාකට් එකේ මේ මෙතනින් තමයි BOS එක දීලා තියෙන්නේ. මෙන්න මේ හරියට අපිට BOS එකක් දීලා තියෙනවා. මෙතන BOS කියලා මාක් කරගමු. මෙතනින් BOS එකක් දීලා තියෙනවා. එතකොට මෙතන තමයි හයි එක මෙතන තමයි හයි ලෝ එක. මේවා ඉන්ටර්නල් ස්ට්‍රක්චර්ස් මේ මේවා මොනවාද? ඉන්ටර්නල් ස්ට්‍රක්චර්ස්. හරිද? එතකොට මෙන්න මෙහෙම මාකට් එකේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර්ස් හදලා මෙන්න මෙහෙම උඩට ගිහිල්ලා තියෙනවා. කියන්නේ ඉන්ඩියුස්මන්ට් හදලා මාකට් එක මෙහෙම අප් වෙලා තියෙනවා. එතන මම මොකද කරේ? අපි දැන් දන්නවා මාකට් එකේ මේ වගේ අප් එකක් ඒ කියන්නේ ඉම්පල්ස් මූවමන්ට් එකක් ගියාට ඉන්ඩියුස්මන්ට් මෙහෙම හද ගියාට කොයි මොහොතක හරි මාකට් එකේ නැවත පුල් බෑක් එකක් එන්න ඕනේ. හරිද? ඉතින් මේ පුල් බෑක් එක මට කන්ෆර්ම් කරගන්න පුළුවන්. මෙන්න මෙතන මේ තියෙන ඉන්ඩියුස්මන්ට් එකක් තියෙනවා. අන්න ඉන්ඩියුස්මන්ට් එක මාකට් එකේ දැන් අරගෙන තියෙනවා. එතකොට ඉන්ඩියුස්මන්ට් එකක් මාකට් එකේ ගත්තා කියන්නේ අපි දන්නවා ගොඩක් වෙලාවට මාකට් එක ඉන්ඩියුස්මන්ට් එක ගත්ත ගමන් හැරලා යන තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඒ කියන්නේ 50ක් වගේ percentage එකක් තමයි මාකට් එකක් ඉන්ඩියුස්මන්ට් එක අරගෙන ඩිසිෂනල් POI එකකින් හැරලා යන තියෙන සම්භාවිතාවය තියෙන්නේ. ඉතින් අපි දන්නවා ගොඩක් වෙලාවට මාකට් එකක් අපි දන්නවා 80%ක් විතර මාකට් එක ගොඩක් වෙලාවට ඉන්ඩියුස්මන්ට් එක ගත්තාට පස්සේ මාකට් එක ඩිස්කවුන්ට් වෙනවා. අප් ට්‍රෙන්ඩ් එකක නම් මාකට් එක ඩිස්කවුන්ට් වෙන්න ඕනේ. හරිද? ඉතින් ආවට ගියට මෙහෙම ඉන්ඩියුස්මන්ට් එක ගත්ත ගම හැරලා යන්නේ නැහැ. මොකද මේ පල්ලෙහාත් ලික්විඩිටි තියෙනවා. අන්න ඒ නිසා මාකට් එක පල්ලෙහා තියෙන ලික්විඩිටි ගන්න එන්න ඕන. හරිද? ඉතින් මම මොකද කරේ? දැන් මෙතන ඉන්ඩියුස්මන්ට් එක ගත්ත නිසා කන්ෆර්ම් කරගන්න පුළුවන් පුල් බෑක් එකක් යයි කියලා අර ඩිස්කවුන්ට් සෝන්ස් වලට මාකට් එකේ යයි කියලා. මම අන්න ඒ නිසා මෙතන ඉඳන් මෙතෙන්ට ෆිබොනාචි එක දාලා මෙන්න මෙතනින් ෆිබොනාචි ලෙවල් එකක් මාක් කරා කියලා අපි දන්න තැන් තියෙනනේ ෆිබොනාචි ලෙවල්ස් මාකට් එක ඩිස්කවුන්ට් වෙන අන්නේ ප්‍රධානම ලෙවල් එකක් මම මෙතන මාක් කළා. මාක් කරලා ඉවරලා ඊළඟට මම මොකද කළේ? මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට ෆිබ් එක දාලා මෙන්න මේ පැත්තෙන් එන්ට්‍රි පොයින්ට් එකක් හොයාගත්තා. ඉතින් මේ දේවල් මම ඔයාලට ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකේ ඕන තරම් කියලා දීලා තියෙනවා කොහොමද එන්ට්‍රි පොයින්ට් මෙන්න මේ වගේ හදාගන්නේ කියලා. හරිද? ඉතින් ඔන්න මෙතන ඉඳන් මෙතන ෆිබ් එක දැම්මා. එන්ට්‍රි පොයින්ට් එකක් හදාගත්තා. ඒ හදාගත්ත එන්ට්‍රි පොයින්ට් එකෙන් තමයි මම දැන් මේ එන්ට්‍රි එකක් අරගෙන තියෙන්නේ. මේකත් ෆිබ් ලෙවල් එකක් තමයි. හරිද? ඊට පස්සේ දැන් මෙතනින් එන්ට්‍රි එකක් ගත්තා. TP එක මම මෙන්න මේ ඩිස්කවුන්ට් සෝන් එකට තියාගත්තා. ෆිබොනාචි සෝන් එකට තියාගත්තා. හරිද? මෙන්න මෙහෙම තමයි මේක එන්ට්‍රි එක ගත්තේ. අද වෙලාව ඔක්තෝබර් 28 වෙලාව 2:33යි පස්වරු. හරිද? ඔන්න දැන් වෙලාව පස්වරු 6:45යි. ඉතින් ඔයාලට පේන ඇති යුරෝ USD එකේ අපි ගත්ත ට්‍රේඩ් එක මේ විදිහට ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඉතින් අපි මාක් කරපු සෝන් එකෙම තමයි මාකට් එක හැරිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙච්චර පැහැදිලි කරලා පෙන්නුවත් ඔයාලට මේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එක වටිනාකම තේරෙන්නේ නැත්නම් ඇත්තට මේක ඔයාලගේ අවාසනාව. ඉතින් අපේ ලයිව් ඇනලිසිස් ගොඩක් අපේ YouTube channel එකේ තියෙනවා. ගිහිල්ලා ඒ වීඩියෝස් බලන්න.